21 බලන්න බිත්ති ඔරලෝසුවක මූණතේ ඇති සියලුම සංඛ්‍යා I වීසා x යන රෝම ඉලක්කම් ඇසුරෙන් සම්මත ආකාරයට ලියා තිබේ. එහි ඇති I v x සංඛ්‍යාංකයේදී ඇති වාර ගාන. ඒ කියන්නේ පුතේ ඔය කියන ඔරලෝසු මූණත මෙන්න මෙහෙම ගත්තාම ඒ මූණතේ අංක දාලා තියෙන්නේ 12. දැන් 12 එන්න ඕනේ උඩට කොහමද? මෙහෙම 12 ලියලා තියෙනවා. හරිද? 6 5යි 1යි 6යි 3 මෙතන 9 හරි එහෙනම් 1 2 අපි තුන හරියට 1යි 2යි 1 2 3 4 5 6 7 8 9 10 11 ඔන්න ඔබ රෝම සංඛ්‍යාංක වලින් ලියලා තියෙන්නේ හරිද ගාන කියන විදියට එතකොට ඔගේ එක යෙදিলা තියෙන වාර ගාන බල I යෙදෙනවා මෙතන ඉඳන් මම ගන්නම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 I අකුරු තියෙනවා 17ක් හරිද ඊට පස්සේ B අකුර අකුර ගත්තාම තියෙනවා පුතේ මෙතන ඉඳන්ම ගියොත් අපිට 1යි 2යි 3යි 4යි 5යි ඔව් 5යි එහෙනම් 17 සහ 5 පුතේ 17 සහ 5 මේක නෑ 17 සහ 4 හරියන්නේ 17 සහ මේක තියෙනවා මේ උත්තරේ අනිත් එක ආයෙ ගලපලා බින්ද දෙන්නේ උත්තර දෙකකින් ගන්න තහවුරු කරානේ ඊළඟ ගන්නට මාරු වෙන්න ඕනේ තේරුණාද ඕන්නම් බලන්න ඔකේ නැද්ද කියලා ඔබේ x අකුර තියෙන්නේ 1යි 2යි 3යි 4යි 4යි තියෙන එකත් හරි නේද කොට නේද තර්ක දෙකකින් අහුවුණා නම් අය බලන්න දෙයක් නැහැ කැවුම් කොකිස් අලුව ආස්මි කේක් දොදොල් වෙන වෙනම අඩංගු සමාන පෙට්ටි හයක් මේසය මත රූපයේ දක්වා ඇති ආකාරයට අසුරා ඇත පෙට්ටි හතරකම ගෑවෙමින් ඇත්තේ කොකිස් අඩංගු පෙට්ටියයි එහෙනම් පෙට්ටි හතරක මේක ගෑවෙන්නේ පෙට්ටි හතරක 1යි 2යි 1යි 2යි 3යි මේක ගෑවෙන්නේ නැහැ මේක ගත්තොත් 1යි 2යි 3යි ගෑවෙන්නේ මේක ගත්තොත් 1 2 ගෑවෙන්නේ මේක ගත්තොත් 1 2 ගෑවෙන්නේ මේක විතරයි. එහෙනම් මේක තමයි පුතේ මොනවාද? කොකිස්. මොකද එයා 1යි 2යි 3යි 4ක ගෑවෙනවා. එහෙනම් කොකිස් අඩංගු පෙට්ටිය. ආස්මි පෙට්ටිය ගෑවෙන්නේ දොඩොල් පෙට්ටිය සහ කේක් පෙට්ටිය පමණයි. එහෙනම් ආස්මි පෙට්ටිය මේක වෙන්න බෑ. නේද? මොකද මේක කොකිස් කියලා තහවුරු වුණානේ. එහෙනම් ආස්මි පෙට්ටිය වෙන්න ඕන පුතේ මේක. මේක තමයි ආස්මි වෙන්න ඕන. නේද? ආස්මි. මොකද ආස්මි පෙට්ටිය ගෑවෙන්නේ පෙට්ටි දෙකක විතරයි. එහෙනම් දොඩොල් කේක්. එහෙනම් මේ දෙකේ මේ දෙක මාරු වෙනක් කරන්න දෙයක් නැහැ. දොඩොල් මේක කේක්. ඔය දෙක ඉතින් මාරු වෙන්න පුළුවන් ඈ. දොඩොල් කේක් පෙට්ටි දෙක තමයි ඔය තියෙන්නේ. එහෙනම් ඉහළින්ම තිබෙන පෙට්ටිය ඇත්තේ මොනවද? ඉහළින්ම තියෙන පෙට්ටියේ තියෙන ආස්මි. ඉහළින්ම තියෙන පෙට්ටියේ තියෙන ආස්මි එයා පෙට්ටි දෙක විතරයි ගෑවෙන්නේ. පහත දැක්වෙන්නේ එක්තරා සිදුවීමක අවස්ථා පහකින්. බලන්න 23 වෙනි ගාන. බල්ලා පාරේ මේ අත දුවන්නට වුණා. බෝලයක් පසුපස ළමෙක් වේගෙන් දුවගෙන ආවා. පාර දිගේ වේගයෙන් පැමිණි රථයක් එකවර තිරිංග තද කළා. බෝලය අහුලාගත් ළමයා පාරෙන් ඉවතට ගියා. බෝලය පෙරලී ගොස් පාරේ වැතිර සිටි බල්ලෙක්ගේ ඇඟේ වැදුණා. බලන්න පුතේ පළවෙනි උත්තරේ ගැලපෙයිද කියලා. ඔව් පළවෙනි උත්තරේ කියන්නේ බෝලය පෙරලීගෙන ගොස් පාරේ වැතිර සිටි බල්ලෙකුගේ වැදුණා. C පාර දිගේ වේගයෙන් පැමිණි රථයක් එකවර තිරිංග තද කළා. බල්ලාගේ වැදුනලු තිරිංග තද කළා. හරි. බල්ලා පාරේ මේ අත දුවන්න උනාලු. හරි. එතකොට බෝලේ වැදුනාමනේ බල්ලා ටිකක් බය වෙලා දුවන්නේ. නේද? H ඊළඟට H නෙමෙයි පුතේ මේක අර අකුර පොඩ්ඩක් වැරදිලා තියෙනවා අර ටයිප් කරලා මේවා කරපු පේපර් එකක් වින්දා. ඊළඟ බෝලය පසපස ළමයෙක් වේගෙන් දුවගෙන ආවලු. හරිද? D එතන බෝලය අවුලා ගන්න ළමයා පාරෙන් ඉඳලා ගියා. එතන ගැළපීම මදි පුතේ. නේද? සිද්ධාමයේ ගැළපීම මදි. දෙවෙනි උත්තරේ වද්ද බලන්න. දෙවෙනි උත්තරේ මොකද්ද කියන්නේ කියලා බැලුවොත් අපි දෙවෙනි උත්තරේ කියන්නේ H. H කියන්නේ මෙතන H නෙමෙයි මේ තියෙන්න ඕන B ඈ. බෝලය පසුපස ළමයෙක් වේගයෙන් දුවගෙන ආවා. ඊළඟට E. බෝලය පෙරලීගෙන ගොස් පාරේ වතුර සිටි බල්ලෙක්ගේ ඇඟේ වැදුණා. A.
බල්ලා පාරේ මේ යට දුවන්න වුණා. බෝලේ අවුලාගත් ළමයා පාරෙන් ඉවතට ගියා. ඊළඟට C පාර දිගේ වේගයෙන් පැමිණ රථයක් එකවර තිරිංග තද කරා. ළමයාත් ගියාට පස්සේ තිරිංග තද කරා කියන එක ගැටලු සහගතයි. තුන්වෙනි එක බලන්න. B බෝලේ පසුපස ළමයෙක් වේගයෙන් දුවගෙන ආවා. E බෝලේ පෙරලීගෙන ගොස් පාරේ මැදින් සිටි බල්ලෙක් යැගෙනවා. හරිනේ බෝලය පසුපස ආවා බල්ලා ගිහිල්ලා බල්ලෙක් යැගෙනවා. A බල්ලා මේ මැද දුවනවා. වෙනම පස්සේ බලන් ඉන්නේ නැහැ දුවනවා පළපළගෙන. ඊට C පාර දිගේ වේගයෙන් පැමිණ රථයක් එකවර තිරිංග තද කරා. බල්ලා දුවද්දී තිරිංග තද කරනවා බල්ලා පණී කියලා. ඊළඟට D බෝලේ අහුලකට ළමයා පාරෙන් දුවනවා. ගැලපෙනවා උත්තරාංක කීයද? උත්තරාංක 3. උත්තරාංක 3 ගැලපෙනවා. එක්තරා දවසක වූ සිදුවීමක අවස්ථා හතරක් ABCD රූප මගින් දැක්වේ. එම සිදුවීම නිවැරදිව දැක්වීම සඳහා රූප ගැලපිය යුතු අනුපිළිවෙල කුමක්ද කියලායි අහන්නේ. පුතේ 2025 ප්‍රශ්න පත්‍රයේ පැහැදිලිවම ඉන්ටර්නෙට් එකේ ලබා ගන්න නැහැ. ඒකේ තියෙන්නේ කොටස් එක එක හැඩයට හරින් මෙහෙන් තියෙන එක නිසා මේකත් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත පේපර් එකක් තමයි. නමුත් මේක සකසන ලද පේපර් එකක්. ඒක නිසා මේකේ අක්ෂර වින්‍යාසයේ යම් තැන්වල පුංචි පුංචි දෝෂ මතුවෙන තැන් තියෙනවා. මේක පේපර් එකම අර තිබුණු පේපර් එකම සම්පූර්ණයෙන්ම ගත්තා නෙමෙයි. ඒක කවුරු හෝ කෙනෙක් එක හරි ගස්සලා දාපු එකක් නිසා ඒ අඩුපාඩුව පොඩ්ඩක් තියෙන. ඒ තැන් අපි ගැන සැලකිලිමත් වෙන්නට ඕන. එම සිදුවීම නිවැරදිව දැක්වීම සඳහා රූප ගැලපිය යුතු අනුපිළිවෙල කුමක්ද? දැන් මෙතන මේ H අකුර වැදිලා තියෙන්නේ. ඒකත් පේපර් එකේ නිවැරදිව තියෙනවා. නමුත් H නෙමෙයි මෙතෙන් තියෙන්නේ B කියන එක මම ඔබට කිව්වා. පොඩි සංශෝධන දෙකක් තියෙන ඉස්සරහදී මම ඒක කියන්නේ. දැන් මේක පුතේ ළමයෙකුට ගවුමක් මහලා ආච්චි අන්දනවා තමා පුතාලා කරන්නේ. මොකද්ද කරන්නේ? අවස්ථා ගැලපීමේ B හෝ D මුල් වෙන්නට ඕන. B හෝ D මුල් වෙන්නට ඕන. බලන්න B අවස්ථාවේ තියෙන්නේ ගවුම් දෙකක් ගෙනල්ලා තියෙනවා පුංචි බබෙක් ගාව ඉන්නවා. ඊට පස්සේ D වලින් කරන්නේ එයාගේ ඇඳුමේ ප්‍රමාණය මැනගන්න එක. එතකොට පුතාලා බලන්න ඉස්සෙල්ලා මේ රෙදි මහන කෙනා ආච්චි හරි කවුරු රෙදි මහන කෙනා ඔන්න ඇඳුමක් රෙද්දක් ගෙනල්ලා තියෙනවා. දැන් සූදානම් වෙනවා එයා මොකද මේ දරුවගේ ඇඳුමේ ප්‍රමාණය බලා ගන්න. එහෙනම් 2. ඊට පස්සේ ඒක ප්‍රමාණය බලා ගත්තට පස්සේ එයා කරන්නේ ඒ රෙදි මහන්න ගන්නවා අංක 3. මහලා ඉවර වෙලා ඒක අන්දලා බලනවා අංක 4. එහෙනම් ගැලපෙන්නේ මොකද්ද? B D C A දෙවෙනි උත්තරේ ගැලපෙනවා. දෙවෙනි උත්තරේ ගැලපෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නට යමු පුතේ. 25. ඉහත රටාව අනුව ප්‍රශ්නාර්ථ ළමයින් දැක්වෙන ත්‍රිකෝණයට ගැලපෙන රූපය කුමක්ද? පුතාලා හොඳින් බලන්න. මේ ත්‍රිකෝණ අතර යම් සම්බන්ධයක් තියෙනවා. මේක වෘත්ත ගාන බලන්න. 5 5 5 පස්සරක් 3 15යි. මේකේ 5යි 5යි 10යි 4යි 14යි. මේකේ 5යි 4යි 9යි 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 4යි නේ තියෙන්නේ. එහෙනම් 9යි 4යි 13යි. මේකේ 4යි 4යි 8යි 4යි 12යි. පේනවද නිකන් පල්ලම් බෑගෙන එනවා කියලා. 4යි 4යි 8යි 3යි 11යි. එහෙනම් පුතේ මේකට 10ක් නේද වෘත්තෙ එන්න ඕනේ. ඒ රටාවෙන් බලපුවාම බලන්න 10ක් එනවද කියලා. 3යි 3යි 6යි 4යි 10යි. 4යි 4යි 8යි 3යි 11යි. 3යි 3යි 6යි 4යි 10යි. 10යි දෙකක් එනවා. දෙවෙනි උත්තරේ හරි. දෙවෙනි උත්තරේ ලියනවා. 11න් 10යි නේද දෙන්න ඕන. ඊළඟ තව තර්කයකට අපිට එන්න වෙනවා. බලන්න පුතේ මෙන්න මෙතන මේ ඉරේ ඉන්න මේ දෙන්නම පහ පහ. මේ දෙන්නම පහ පහ. ඊළඟට මේ දෙන්නම පහ පහ. මේ දෙන්නම හතර හතර. මේ දෙන්නම හතර හතර. එක ළඟ ඉන්න අය. හරි? මේ දෙන්නත් හතර හතර මේ දෙන්නත් හතර හතර. ඊළඟට මේ දෙන්නත් හතර ගානේ. එහෙනම් පුතේ මෙයා 3යි නම් මෙතන කෙනත් 3 විය යුතුයි. මෙයා 4යි නම් මෙතන කෙනත් 4 විය යුතුයි. දැන් මේ තර්කයට ගැලපෙන්නේ මොකද්ද බලන්න. මේ තර්කයට ගැලපෙනවද තුන්වෙනි උත්තරේ? නෑනේ.
තුන්වෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ පුතේ. එයාලගේ මේ බලන්න උඩට 3ක් එන්න ඕනේ යටට 4ක් එන්න. යටට 4ක් එන්න ඕනේ ගැලපෙන්නේ නැහැ. එහෙනම් ගැලපෙන්නේ පළවෙනි පිළිතුර පමණයි. පළවෙනි පිළිතුර පමණයි. 26 මොකද කියන්නේ බලන්න 26 වෙනි ගාන. A තුල ඇති සංඛ්‍යාවල එකතුවක් B තුල ඇති සංඛ්‍යාවල එකතුවක් සමාන වන පරිදි A සහ B අතර සංඛ්‍යා අඩුතම ගණනක් වමාරු කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කළ යුත්තේ? ඉස්සෙල්ලා එකතුව බලන්න කීයද කියලා? 9යි 7යි 16යි 16යි 5යි 21යි 21යි 24යි. මෙතන 8යි 6යි 14යි 4යි 18යි 2යි 20යි. ඇත්තටම පුතේ මේක සම වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේ 24න් 20ක් ගියාම 4යි 4 දෙකට බෙදපුවාම 2යි. මේ පැත්තෙන් දෙකක් මෙහාට මෙහාට ගියා නම් වැඩේ දෙකක් ගියා නම් මේ පැත්තේ හිටින්නේ 22යි අර පැත්තේ 22යි සමාන වෙනවා. එහෙනම් දෙකක් යවන්න පුළුවන් ක්‍රමයක් බලන්න. A තුල ඇති කුඩාම සංඛ්‍යාව B ට දුන්නොත් A තුල තියෙන්නේ 3. 3ක් දීලා හරියන්නේ නැහැ. දෙකක් දෙන්න ඕන. දෙකක් දෙන්න නේ. පළවෙනි එක වැරදි. දෙක. A ගෙන් සංඛ්‍යාවක් B ටද B ගෙන් සංඛ්‍යාවක් A ටද දෙන්න ඕන. A කියන්නේ මෙතනින් යම් කිසි ගාන අපි 3ක් දුන්නොත් එකක් මෙයාට ගන්න වෙනවා. එකක් ගන්න නැහැ නේ පුතේ. 5ක් දුන්නොත් 3ක් ගන්න වෙනවා. 3ක් ගන්නත් නැහැ. මොකද දෙකයි මෙයාට දෙන්නේ අපි. 7ක් දුන්නොත් 5ක් ඉල්ල ගන්න වෙනවා. 5කුත් නැහැ. 9ක් දුන්නොත් 7ක් ඉල්ල ගන්න වෙනවා. 7කුත් නැහැ. දෙවෙනි තර්කෙත් වැරදි. තුන්වෙනි එක A ගෙන් සංඛ්‍යා දෙකක් B ටද B ගෙන් සංඛ්‍යාවක් A ටද දීම. එහෙනම් A ගෙන් සංඛ්‍යා දෙකක් දෙන්න කවුද දෙන්නේ? අපි කොහොමද දෙකක් දෙන්න ඕනේ? ඒ දෙක හදාගත්තා නම් වැඩේ ඉවරයි. හරි. එහෙනම් මම මෙහෙම කරන්නම්. 5යි 3යි කියන සංඛ්‍යා දෙක මම මෙයාට දෙනවා. 5යි 3යි කීයද? 8යි. ඔන්න 8ක් මෙයාට දුන්නාම අයියා මෙයාට දෙකක් වෙන්න නම් පුතේ මෙයාගෙන් අපි ආපහු ගන්න ඕනේ කීයද? 6ක් මෙහෙට ගන්න ඕනේ. ආන් අපි 6ක් ගියනවා මෙතෙන්. හරිද එතකොට? 8න් 6ක් ගියපුවාම හරි අරයට දෙකක් වැඩිපුර ලැබිලා මෙයාගෙන් 6ක් ඉල්ලගෙන තියෙනවා. පැහැදිලිනේ ගනුදෙනුව. 8ක් දීලා 6ක් ගත්තාම ආන් දෙකක් අරයට වැඩිපුර ගියා. හරි. එහෙනම් තුන්වෙනි පිළිතුර හරි. සංඛ්‍යා දෙකක් මෙයාගෙන් එයාට දෙනවා 8ක් අරයාගෙන් 6ක් ඉල්ල ගන්න. එතකොට දෙකක් එයාට වැඩිපුර ගිහිල්ලා. හරි. ඊළඟ ශිෂ්‍යයින් 11 දෙනෙකු පේලියට සිටගෙන සිටින්නේ 1 3 5 9 සහ 11 ස්ථානවල සිටින අය ඉදිරියට අනෙක් අය පසුපසටත් මුහුණලාය. පළමු වන අපුඩියේදී පළවෙනි ශිෂ්‍යයාත් 11 වෙනි ශිෂ්‍යයාත් පමණක් පිටුපසට හැරෙති. දෙවන අපුඩියේදී දෙවන ශිෂ්‍යයයි 10 වෙනි ශිෂ්‍යයයි පමණක් ඉදිරිපසට හැරෙති. තුන්වන අපුඩියේදී තුන්වෙනි ශිෂ්‍යයයි 9 වෙනි ශිෂ්‍යයයි පමණක් පිටුපසට හැරෙති. මේ ආකාරයට සිදුවන විට එකලඟ සිටින ශිෂ්‍යයින් තිදෙනෙකුම එකම පැත්තට හැරී සිටින අවස්ථාව පළමුවෙන්ම ලැබෙන්නේ කීවෙනි අපුඩියේද? 4 වෙනි එකේද? 5 වෙනි එකේද? 6 වෙනි එකේද කියලා ඔබෙන් විමසනවා. හරි පුතේ මං ගාන මෙහෙම ගන්නවා. මේන් බලන්න. මෙතන ගානේ කියන තොරතුරත් එක්ක ගත්තොත් ශිෂ්‍යයින් 11 දෙනෙකු පේලියට සිටින්නේ. ඔව් 11 දෙනෙක් ඉන්නවලු 1 2 3 මෙතන ගන්නේ. මෙතන ගත්තොත් 1 2 3 4 5 6 7 8 9 10 11 මේ ශිෂ්‍යයෝ 11 දෙනෙක් මේ විදියට ඉන්නවා. එයාලා ගැන කියන්නේ මොකද්ද? 1 3 5 7 9 ස්ථානවල සිටින අය ඉදිරියට. අපි ඉදිරිය මෙහෙට ගමුකෝ පුතේ. ඉදිරිය. මේක පිටුපසට ගමු. හරි. එහෙනම් කවුද ඉන්නේ? 1 3 5 7 9 11. එහෙනම් මම එයාලා හරවනවා 1 3 5 7 11. 1 3 5 7 11 නේද ඉදිරියට 1 3 5 7 9 11 9ක් තියෙනවා. හරි මේ අය ඉදිරිය බලන්න. එහෙනම් අනෙක් ගොල්ලෝ පිටුපසටනේ. මෙන්න මෙයාලා ඉන්නේ එතකොට පුතේ පිටුපසට. හරිද?
ඒක අපි ලකුණු කරගත්තා ওই විදියට. ඊට පස්සේ පළවෙනි අප්පුඩියේදී මොකද්ද වෙන්නේ? දැන් මම මෙයාලගේ වෙනස සිද්ධ කරනවා. පළවෙනි අප්පුඩියේදී වෙන්නේ පළවෙනි ශිෂ්‍යයාත් 11 වෙනි ශිෂ්‍යයාත් පමණක් පිටුපසට හැරෙනවා. පළවෙනියයි 11යි පමණක් පිටුපසට හැරෙනවා. එහෙනම් මෙතනින් මෙයා අයින් වෙලා පිටුපසට හැරෙනවා. මෙයා පළවෙනියයි 11 වෙනියයි පමණ පිටුපසට ඕම හැරෙනවා. ඔන්න පළවෙනි අප්පුඩියේදී වෙච්ච දේ. හරිද? දැන් ඊළඟට මොකද වෙන්නේ? දෙවන අප්පුඩියේදී දෙවෙනියයි 10 වෙනියයි ඉදිරියට හැරෙනවා. දෙවෙනි අප්පුඩියේදී දෙවෙනියා සහ 10 වෙනියා ඉදිරියට හැරෙනවා. ඔන්න දෙවෙනි අප්පුඩියේදී වෙච්ච දේ. අර දෙපැත්තෙන් ලං වෙනවා වෙන්නේ පුතේ. තුන්වෙනි අප්පුඩියේදී තුන්වෙනියා සහ 9 වෙනියා පිටුපසට හැරෙනවා. එහෙනම් තුන්වෙනියා ඊළඟට මේ පැත්තෙන් 9 වෙනියා. ඔන්නෝම පිටුපසට හැරෙනවා. හරිද? දැන් මේ සිස්ටම් එකට මේ ආකාරයට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ශිෂ්‍යයින් තිදෙනෙකු එකම පැත්තට හැරී සිටින අවස්ථාව පළමුවෙන් ලැබෙන්නේ 4ද 5ද 6ද කියලා අහනවා. එහෙනම් 4ද 5ද 6ද. හරි. දැන් අප්පුඩි තුනක් ගානේ. හතරවෙනි අප්පුඩියට අපි යමු. හතරවෙනි අප්පුඩිය ගහමු. හතරවෙනි අප්පුඩිය ගහපු ගමන් මොකද වෙන්නේ? හතරවෙනියා සහ මේ පැත්තෙන් 8 වෙනියා උඩට හැරෙනවා. දැන් බලන්න එක ළඟ තුන් දෙනෙක් එකම පැත්තට හැරිලා ඉන්නවද කියලා පුතේ? එක කියන්නේ එකම පැත්තට හැරී සිටින අවස්ථාව පළවෙනි. තිදෙනෙක් එකම පැත්තට. එක ළඟ තුන් දෙනෙක් එකම පැත්තට හැරිලා නැහැනේ මේ කොහෙවත්. නැහැනේ. එහෙනම් හතරවෙනි අප්පුඩිය අයින් කරන්න වෙනවා. ඊළඟ පස්වෙනි අප්පුඩියක් ගහමු. පස්වෙනි අප්පුඩියේදී වෙන්නේ මෙන්න මේ 5 යටට හැරෙනවා. ඒ වගේම 7ක් යටට හැරෙනවා. දැන් බලන්න. දැන් හරි නේද පුතේ? පස්වෙනි අප්පුඩියේදී බලන්න මෙන්න මේ තුන් දෙනා. දැන් මේ තුන් දෙනාම එකම දිශාවක් නේද බලන්නේ? හරි. එහෙනම් උත්තරේ පස්වෙනි අප්පුඩිය. පස්වෙනි අප්පුඩියේදී ආන් තුන් දෙනාම එකම දිශාවක් බලාගෙන ඉන්නවා. ඕක තමයි උත්තරේ. කාගේද ඒක හරි? අත උස්සන්න හරි දරුවෝ ටික. හොඳයි ඈ. හදාගෙන තියනවානේ කට්ටිය. බොහොම හොඳයි. සතුටුයි. ඊළඟට යන් අපි මෙන් බලන්න ඊළඟ ගාන. තියෙනවා 27 තමයි අපි කියන්නේ දුතේ. උඩේ ගත්තා හරි. 28 වෙනි ගානේ යන්න. මෙන්න මේ 28 වෙනි ගානේ පුතේ පුංචි සංශෝධනයක් තියෙනවා. ඒ සංශෝධනය කරගෙන ඉන්න මුල් 2025 ප්‍රශ්න පත්‍රයේත් එක්ක මේක මේ ටයිප් සෙටින් එකේදී පොඩි අගේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා එක තැනක පමණක්. ඒ වෙනස්කම අපි පරිගස්සගෙන ඉන්න ඕනේ. ගාන හදද්දී 28 වෙනි ගානේ 27265 විය යුතුයි. මෙන්න මෙතන 27265 විය යුතුයි. හරි. ඔන්න ඕක හදාගන්න. ඉතුරු ටිකේ ගැටලුවක් නැහැ. හොඳයි. අපි බලමු එහෙනම් ගාන කොහොමද එන්නේ කියලා. මෙන්න මේ 485 807 747 හා 27265 යන සංඛ්‍යා 15ට 46 75 7274 7275 යන සංඛ්‍යා හරහට ලැබෙන පරිදි කොටු දැල සම්පූර්ණ කළ විට එහි දෙවන පේළිය හරහට ලැබෙන සංඛ්‍යාව කුමක්ද? මෙන්න මේක 15ට යන හින්දා පුතේ ලේසිම තැන තමයි මෙතන. 27265 15ට කරගෙනම නම් මෙතනම තමයි යාට ඉන්න තියෙන්නේ. 27265. ඕක ඔතෙන්ටම තමයි දාන්න වෙන්නේ. වෙන දාන්න යාට තැනක් නෑ පුතාලා. ඔන්න 27265මම ලියුවා. ඊළඟට බලන්න ඊළඟ කතන්දර ටික මොනවාද ආයේ තියෙන්නේ අපිට. ඊළඟට හරස් අතට ගල්පණ්ඩ තියෙන්නේ 7274. 7274 මෙතෙන්ට දාන්නත් පුළුවන්, එයා මෙතෙන්ට දාන්නත් පුළුවන්. 7275 හරහට මේකටත් පුළුවන්, මේකටත් පුළුවන්. ඒ නිසා දැන්ම මේකට හදිස්සි වෙන්න එපා. හරිද? ඊළඟට හරහට අය පුළුවන් පුතේ දැන් මම මෙයාව නිගත්තේ. එයා ගත්තා. ඊළඟට හරහට පුළුවන් මෙන්න මේ දෙන්නව දාන්න. 46 දාන්න පුළුවන් හරස් අතට. හරිද?
46 දාන්නම් මෙතෙන්ට 4 එන්න ඕන. 75ක් දාන්න පුළුවන් හරහට. එහෙම වුණොත් 75 උතෙන්ට එන්න ඕන. ඒකත් හරිනේ එතකොට නේද? ඒකත් හරි ඕන. ඊළඟට මෙතන උත්තරවල ගත්තොත් අපි දැන් මේකේ බලාපොරොත්තු වෙන්නේ දෙවන පේළිය හරහට ලැබෙන සංඛ්‍යාවනේ. මේක තමයි පුතේ මෙතෙන්ට බලාපොරොත්තු වෙන්නේ. දෙවනි පේළිය හරහට ලැබෙන සංඛ්‍යාව. ඔන්න ඕක තමයි ඔගේ දන්නවනේ පුතාලා තීරු කියන්නේ පල්ලහැට එන්න ඕනේ, පේලි කියන්නේ හරහට යන්න ඕනේ. මේවා පේලි. පල්ලහැට එන්නේ තීරු. ඕම එන්නේ තීරු. හරි. ඕමයි හිතෙන්නේ. එතකොට පුතේ අපේ දැන් උත්තරවල එක්කෝ 707 එන්න ඕන, 708 එන්න ඕනේ, 748 එන්න ඕනේ. right. අපි බලමු දැන් කොහොමද මේකට ගැළපීමක් හදාගන්නේ කියලා. 485 පහලට එන්න ඕනේ. දැන් 485 දැන් ඔයාට මෙතන එක ඉඟියක් තියෙනවා පුතේ. 47 මෙතන තියෙනවානේ පහලට. එහෙම වුණොත් මෙන්න මෙයානේ ඔතෙන්ට දාගන්න වෙන්නේ. ඕන. කොහොමනේ දාන්න වෙන්නේ? 747 තමයි ඔතන ওই විදියට දාගන්න වෙන්නේ. එතකොට ඒකත් හරි. ඊළඟට අය මොනවද පහලට ගැලපෙන්නේ? එක 485. එතකොට 78 තමයි මෙතෙන්ට එන්නේ. දැන් 485 පහලට දැම්මොත් 488 මෙතෙන්ට එන්නේ. එතකොට 78න් එන උත්තරය මේ කොතනවත් නෑ පුතේ. මේ කොතනවත් 78න් එන උත්තරේ නෑ. එහෙනම් 485 මට දාන්න වෙන්නේ මෙතෙන්. ඔතෙන්ටනේ 485 දාන්න වෙන්නේ. මොකද ඒක මැද්දට දාලා බෑ. එහෙම උත්තරයක් එතන ගැලපෙන්නේ. එන 485 හරි ඕන. ඊළඟට 707 පහලට දානවා නම් දාන්න වෙන්නේ මෙතන. 707. කොහොමද දාන්න වෙන්නේ? එහෙනම් මෙතෙන්ට නිකම්ම හැදිලා 7275 හරහාට කියන එක මේ නිකම්ම හැදිලා. එහෙනම් මෙතෙන්ට 7 තුනට දාපු ගමන් 7274 නිකම්ම හැදිලා. එහෙනම් මැද්දේ හැදුනේ 708. මැද්දේ හැදුනේ 708. ඊළඟ රූපයේ දැක්වෙන හැඩයේ ත්‍රිකෝණාකාර හැඩයක් ලෙස සම්පූර්ණ කිරීමට දී ඇති ආකාරයේම කුඩා සමචතුරස්‍ර සහ ත්‍රිකෝණ හැඩ කීයක් අවම වශයෙන් ඊට එකතු කළ යුතුද කියලා පුතේ අහනවා. මේක එකතු කරන්න වෙන්නේ මේ ත්‍රිකෝණ හැඩය හදන්න පුතාලා මෙතෙන්ට සමචතුරස්‍රයක් දාලා මෙතෙන්ටත් එකක් දානවා. හරිද? දාලා මෙතෙන්ට මෙහෙම ත්‍රිකෝණයක් සෙට් කරලා මෙතෙන්ට ත්‍රිකෝණයක් සෙට් කරලා උඩට ත්‍රිකෝණයක් කොහොම සෙට් කරනවා. එතකොට හැදෙනව නේද ත්‍රිකෝණ හැඩයක්. එහෙම හැදෙන්න නම් පුතේ සමචතුරස්‍ර දෙකකුයි ත්‍රිකෝණ වලින් 3කුයි අවශ්‍යයි. උත්තராංක 2 29ට එනවා. උත්තராංක 2 29ට එනවා. සමචතුරස්‍ර දෙකක් සහ ත්‍රිකෝණ 3ක් තිබ්බනම් වැඩි හරි. ඔය ආකාරයටයි ඒක අඳින්නට ඕන.